කාලයක් තිබුණා අපි චිත්‍රපටිවලට සෑහෙන්න ඇබ්බැහි වුණ. අර ලෙස්ලින් බලපු කාලයක් තිබුණ ඒ වගේ තමයි. ඉතින් ලෝකයේම උඩු යටිකුරු කරපු සටන් කලා ශිල්පියෙක් තමයි බෲස්ලි කියන්නේ. බෲස්ලි කියන්නේ තමුන්ගෙම ආරකට ලෝකෙට සටන් කලාව කියලා දුන්න හරි අපූරු චරිතයක්. හැබැයි හදිස්සියෙම අභිරහස් විදියට මේ දක්ෂයා මිය යනවා. බෲස්ලි පිළිබඳව තමයි ලෝකයෝ විශ්වබේ YouTube channel එකෙන් ගෙනෙන මේ වීඩියෝ එක. බෲස්ලි කියන්නේ අදටත් ජීවමාන පුරාවෘත්තයක්. ඔහුගේ සිරුරේ තිබුණු අදාහගත නොහැකි වේගය, ශක්තිය සහ තාක්ෂණය නිසා ඔහු පිහිටවපු සමහර වාර්තා කඩන්න තියා හිතන්නවත් බැරි විදියටයි සැලකෙන්නේ. තත්පර 20න් එකක් වේගවත්ම මිටිපහර. බෲස්ලිගේ අතක වේගය කොතරම්ද කියනවා නම් ඔහුට තත්පරයෙන් 20න් එකක් වැනි ඉතා කෙටි කාලයකදී අඩි 3ක් දුරින් සිටින ප්‍රතිවාදියෙකුට පහර දී නැවත සිටි ඉරියව්වටම පැමිණීමේ හැකියාවක් තිබුණා. ඒ කාලේ තිබුණු සිනමා කැමරාවල සාමාන්‍ය වේගය මදි වෙලා තියෙනවා ඔහුගේ පහරවල් පැහැදිලිව පටිගත කරගන්න. ඒ නිසා ඔහුව ස්ලෝ මෝෂන් කරලා පෙන්වන්න විශේෂ කැමරා භාවිතා කරන්න සිදු වුණා. කිසිම බාහිර වේගයක් ගන්නේ නැතුව ප්‍රතිවාදියාගේ සිරුරේ සිට හරියටම අඟලක් පමණක් පිටුපසට අතගෙන ඔහු එල්ල කරන පහරින් ප්‍රතිවාදියාව අඩි කිහිපයක් ඈතට විසිවී යන්න පහර දෙන්න බෲස්ලිට පුළුවන්. මේ හරහා නිව්ටන්ගේ චලිත නියමය පවා අභියෝගයට ලක් කරමින් සිරුරේ සම්පූර්ණ ශක්තිය එකම ලක්ෂණයකට කේන්ද්‍රගත කිරීමේ කලාව ඔහු ලෝකයටම පෙන්වුවා. සාමාන්‍ය කෙනෙකුට දෑත් තබා පුෂප්ස් එකක් දැමීම පවා අපහසු වෙද්දී බෲස්ලි තනි අතකින් ඇඟිලි දෙකක් පමණ මහපට ඇඟිල්ල සහ දබර ඇඟිල්ල බිම තියලා පුෂප්ස් 100 ගණනක් එක දිගට දැමීමේ වාර්තාවක් පවා තියලා තියෙනවා. කවුරුන් හෝ තමන්ගේ විවෘත අතල මත සතයක කාසියක් තබාගෙන සිටින විට ඔහු එය වසා ගැනීමටත් පෙර බෲස්ලිට පුළුවන් වුණා තමන්ගේ අතගෙන ඒ කාසිය රැගෙන ඒ වෙනුවට වෙනත් කාසියක් එතනින් තබා අත ඉවතට ගැනීමට. ප්‍රතිවාදියා අත වසන විට ඔහුගේ අතේ ඇත්තේ බෲස්ලි තැබූ වෙනත් කාසියක්. ඔහු සතු පාපහරවල් කියන්නේ කික්ස් කොතරම් බලවත්ද කියනවා නම් ජිම් එකක පුහුණුවීම් සඳහා එල්ලා තිබෙන කිලෝග්‍රෑම් 135ක්, ඒ කියන්නේ රාත්තල් 300ක් බර ඇති ෆන්චින් බෑග් එකක් සිවිලිමේ වදින තරම් ඉහළට ඔසවා තැබීමට එක් පාපහරක් ඔහුට හැකි වුණා. උදරේ මාංශ පේශි, ඒ කියන්නේ ABS ශක්තිමත් කිරීම සඳහා කරන ලොව අපහසුම ව්‍යායාමයක් තමයි ඩ්‍රැගන් ෆ්ලග් කියන්නේ. උරහිස් මත පමණක් බර තබා මුළු සිරුරම කෙලින්ම පොළොවට සමාන්තරව අහසේ රඳවා තබා ගැනීම මෙහිදී සිදුවෙනවා. බෲස්ලිට මේ ඉරියව්ව කිසිදු අපහසුවකින් තොරව ඉතා දීර්ඝ වේලාවක් පවත්වාගෙන යාමට හැකි වුණා. ඔහුගේ ඇස් සහ අත් අතර තිබුණු සම්බන්ධතාවය මින් මනාව පැහැදිලි වෙනවා. අහසට වීසි කරන කුඩා සහල් ඇටයක් පවා චීනකූරු යුගලයකින් අල්ලා ගැනීමට තරම් ඔහුගේ අවධානය සහ වේගය තියුණු වුණා. බෲස්ලි කියන්නේ හොඳෙක් සටන් නළුවෙක් විතරක් නෙමෙයි. මිනිස් සිරුරක් උපරිම දක්ෂතාවයට සහ වේගයට මෙහෙයවන්න පුළුවන් කියන එක තමයි ලෝකයටම ඔප්පු කරපු සැබෑම සුපිරි මිනිසෙක්. ඉතින් බෲස්ලිගේ ෆිල්ම් එකක් නොබලපු කෙනෙක් නැති තරම්, ඒ තරම් බෲස්ලිගේ සටන් කලාව අපේ හිත් තුළ බැඳී පවතිනවා. ඉතින් බෲස්ලි පිළිබඳ ඔයාලා දන්න දේවල් අපිත් එක්ක බෙදා හදාගන්න. මොකද සටන් කලාවට ආදරය කරන, සටන් කලාව කරන අය මේ ගැන හදාarලා ඇති. ඉතින් ඒ පිළිබඳව ඔයගොල්ලන්ගේ අදහස් අපිත් එක්ක බෙදා ගන්න. එකතු වෙන්න ලෝකියෝ විශ්ව YouTube channel එකත් එක්ක. ඔබ සැමට ජය වේවා.